උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබීම සහ පාපයට වැටීම. පළවෙනි පදයේ සිට සර්පයා වනාහි ස්වාමීන් දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයකටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ඉස්ත්‍රියගෙන් ඇසීය. ඉස්ත්‍රියද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. එහෙත් දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපෑයයි කීසේකැයි සර්පයාට කිව්වාය. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසාද? නුඹලා එයින් කන දවසේහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකැයි ඉස්ත්‍රියට කීය.